පාටකුරුල්ලෝ කතාවේ ඇත්තටම සල්ලි හොරකම් කරපු පිරිසට උදව් කරලා තියෙන්නේ ඔෆිස් එකේ කවුරු වෙන්න පුළුවන්ද? අපි අද කතා කරන්නේ ඒ ගැන. පාටකුරුල්ලෝ ටෙලිනාට්‍යයේ දැන් සිදුවෙන සිදුවීම් පෙළ හරිම තීරණාත්මකයි. කෙවින්ගේ ඩඩාගේ ව්‍යාපාරික ගිණුම් වලින් මුදල් සොරකම් කිරීමට අවශ්‍ය අභ්‍යන්තර තොරතුරු පිටතට ගියේ කෙසේද යන්න ගැන මගේ සැකය සාධාරණයි කියලා මං විශ්වාස කරනවා. තුෂාරගේ භූමිකාව. තුෂාර ගැන සැක කිරීමේ වැඩි ඉඩක් තියෙනවා. කාර්යාලයේ අභ්‍යන්තර ලිපිගොනු බැංකු ගිණුම් අංක සහ රහස්‍ය තොරතුරු ලබාගත හැකි එහි සිටින විශ්වාසවන්තයෙකුට පමණයි. තුෂාරට නුරාන් ඇතුළු පිරිස සමග ඇති සම්බන්ධතාවය හෝ යම් වාසියක් වෙනුවෙන් ඔහු මේ තොරතුරු ඔවුන්ට ලබා දුන්නා වන්නට පුළුවන්. ඇත්තටම නිම්නාවි සමග අමනාපයෙන් සිටි පිරිස. නිම්නාවි සමග කලින් ගැටුම් ඇති කරගත් කණ්ඩායම. ඔයාට මතක ඇතිනේ අර ගැණු ළමයි ටික මේ කුමන්ත්‍රණයට සම්බන්ධ වීමේ ඉඩකඩ වැඩි. ඔවුන් තුළ ඇති පළිගැනීමේ චේතනාව නිසා නුරන් වැනි අයට සහාය ලබා දීම පුදුමයට කරුණක් නෙවෙයි. විශේෂයෙන්ම කෙවින්ව සහ නිම්නාවි මානසිකව වැටීමට නම් ඔවුන්ගේ ව්‍යාපාරයට පහර දීමට හොඳම ක්‍රමය ලෙස ඔවුන් දකින්න ඇති. ඇත්තටම නවනන්දන ඇතුළු පිරිසගේ විමර්ශනය. කෙවින්ගේ තාත්තා මේ ගැන සොයා බැලීමට පිරිසක් යෙදවීම කතාව ඉදිරි හැරවුම් ලක්ෂ්‍ය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙවැනි හොරකම්කදී බැංකු ගිණුම් සහ කාර්යාලයට පැමිණ ගිය පුද්ගලයන් ගැන සොයා බැලීමේදී තුෂාරි වැනි අය කොටු වීමට ඇති ඉඩකඩ ගොඩක් වැඩි.